ආයිබුවන් ගුණ අයියගේ කාමරේ. අද මොනවද කතා කරන්නේ? සතියන්තෙන් පස්සේ චාමර සම්පත් දසනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෝමය පුරුෂයා, ජාතික වීරයා, විපක්ෂයේ රණහඬ පහුගිය දවසක රැස්වීමක සෑහෙන මේ උද්වේගකර කතාවක්, චාමර සම්පත් අනුව උද්වේගකර කතාවක් කරලා තිබුණා. ඒක සමාජ මාධ්‍යවලත් ෂෙයා වෙලා තියෙනවා. මේ කැබිනට් අමාත්‍යවරයෙක් සැප ගන්න ස්විට්සර්ලන්තේ යන්න හැදුවාය. ඔහුගේ මැදිහත් වීමෙන් එහෙම සැප ගන්න දෙන්න බෑ. එහෙම කොහොමද කියලා ගේමක් ගහලා වැඩේ ගොඩ දැම්ම වගේ විශාල පොරටෝක් එකක් දෙනවා අපි දැක්කා. මේක සම්බන්ධයෙන් අපිට තියෙනවා දේශපාලන කියවීමකට එහා ගිය වෙන පොඩි කතා කළ යුතු, සලකුණු කළ යුතු සීමාවක දේවල් ටිකක් අපි ඒ ගැන කතා කරන්නේ. ඇත්තටම මේ කතා කරන්නේ සමහර විට චාමර සම්පත් ගැන වෙන්නත් පුළුවන්, සමහර විට මං ගැන වෙන්නත් පුළුවන්, සමහර විට අපි ගැන වෙන්නත් පුළුවන්. අපි බලමු මේ සිද්ධිය අස්සේ අපිට කතා කරන්න තියෙන සමාජ සංවාදය මොකක්ද කියලා. මේක මං හිතන්නේ වැදගත් සංවාදයක් වෙයි. අපි බලමු. මම කතාවට විනාඩි 10කට කලින් මේ WhatsApp එක ආවම ටක් ගාලා බැලුවා. බලනකොට මට කෙනෙක් කිව්වා WhatsApp වලින් කෝල් එකක් කරන් ලස්සන බඩු කෑල්ලක් උස්සන් ඇමති කෙනෙක් යන්න හදනවා. මේක ගැන පුළුවන් නම් පොඩ්ඩක් පාර්ලිමේන්තුවේ කතා කරන්න. මං හරියට නම බැලුවා, හරි නම තියෙනවා. අනුර කුමාර ජනාධිපතිතුමා අනුමත කරලා තියෙන ලිස්ට් එකම ආවා. PRO අහවලා නම තියෙනවා. මට කිව්වා කොල්ලෝ පාර්ලිමේන්තුවේ ඕක දැම්ම කතා කරන්න එපා, ගිහින් ආවට පස්සේ කතා කරපන්. මං කිව්වා ගිහින් ආවට පස්සේ කතා කරන්න දෙන්න බෑ. ස්විට්සර්ලන්තේ වගේ රටක අයිස් කඳු බදාගෙන එහෙම සැප ගන්න දෙන්න බෑ ඒගොල්ලොන්ට. එහෙම පුළුවන්ද? ඒගොල්ලෝ අපිට කොහොමද කිව්වේ? කිරි කලගෙඩි හතක් නාලා හිටපු මිනිස්සුන්ට එහෙම කියන්න පුළුවන්. එහෙම කියලානේ ගත්තේ ඡන්දේ. එහෙනම් මං කොහේ ඒක වෙන්න දෙන්න බෑ. ගිහින් ආවොත් ඌගේ මං ගිහින් ආවනේ ඔබ බම්බු ගපන් කියලා දැන්. යන්න ඉස්සරලම අරලා දැම්මා ජනාධිපති ගෙන්නවා ලිස්ට් එකම ආයේ පව් අරලා මගේ නම කැපුවා. ඉතින් සමහර විට උඹලා කල්පනා කරනවා ඇති මේක ගැන අපිට මොකක්ද කතා කරන්න තියෙන්නේ කියලා. ඇත්තටම මුලින්ම කියන්න ඕන මේක දේශපාලන සාකච්ඡාවක්ම නෙවෙයි. මේක අස්සේ මට පොඩි සමාජ විද්‍යාත්මක කතාවක් තියෙනවා කියන්න. චාමර සම්පත් දසනායක කියලා කියන්නේ මේ වෙලාවේ විපක්ෂයේ ජාතික වීරයෙක් තමයි. අපිට ඔහුත් එක්ක එහෙම දේශපාලනිකව ලොකුවට ඇත්තටම චාමර සම්පත්ව අපි සාමාන්‍යයෙන් මම හිතන්නේ channel එකේ අපි චාමර සම්පත්ව එක්ක එල්ලිලාම නැහැ, පැටලිලාම නැහැ, මොකුත් කියලාම නැහැ. ඒකට හේතුව කාරණා දෙකක්. එකක් තමයි චාමර සම්පත් පොඩි ආතල් එකක් දෙනවා. හරි. ඇත්තටම චාමර සම්පත් කියන වෙලාවේ ලොකු පොලිටිකල් වේට් එකකුත් නැහැ. ඒ කියන්නේ ඒක පොඩි වෙන සෝමියක්. ඉතින් එහෙම එල්ලෙන්න ඕන එකකුත් නෙමෙයි. මිනිහට දැනුම, මිනිහට තේරෙන ප්‍රමාණයට මිනිහා දේවල් සම්බන්ධයෙන් කතා කරන්නේ. නිසා අපි ලොකුවට මේ ඇත්තටම ඔහුත් එක්ක මේ දේශපාලනිකව ඔහු ගැන කියන්නේ ඔහු කියන දේවල් අල්ලගෙන අපිට ලොජිකලි තර්ක කරන්න ගොඩාක් දේවල් ඇත්තටම මෙහෙම ලොජිකලි කතා කරන්න දේවල් නැහැ. නමුත් මෙන්න මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මට මං ටිකක් විවේචනාත්මකව බලන කලාපයක් ගැන තමයි ඔහු මේ කියන්නේ. ඔහු කියනවා එක්තරා ඇමතිවරයෙක් තමන්ගේ PRO විදිහට ඉන්න ලස්සන කෑල්ලක් අරගෙන රට යන්න හැදුවාය. ඒක ඔහුට WhatsApp පණිවිඩයක් මගින් දැනගන්න ලැබුණාය. ඔහු ඒක පාර්ලිමේන්තුවේ කිව්වා කියලා ඉවර වෙලා මේ ළමයා එක්ක ඇමතිවරයා රට යන එක නතර කරා. මේකනේ කතාවේ සාරාංශය. ආණ්ඩුව බය වෙලා මේක අකුල ගත්තා කියන එක. එතකොට අපි මම මේකෙදි සදාචාර සම්පන්න වෙනවා. මේ නම් ගම් නොකිය ඉන්න මම හිතන්නේ චාමරත් එතනදී සදාචාර සම්පන්න වුණා. ඒක කෑල්ලකදී විතරක් නම් ගම් නොකිය හිටියේ. ඒක මම හිතන්නේ සදාචාර සම්පන්න වීමම නෙමෙයි. මේ නඩුවක් වැටෙයි කියලා බයට. හැබැයි අපි සදාචාර සම්පන්න වෙමු නංගම් පාවිච්චි නොකර මේක චුට්ටක් කතා කළ යුතු මාතෘකාවක්. එකක් තමයි ලංකාවේ තඩි පිරිමි ධනය බලය තියෙන පිරිමි හිතනවා ගෑනු කියලා කියන්නේ තමන්ට ඇඳන් උඩ පෙරල ගන්න පුළුවන්. තමන්ට හිතෙන ඕන වෙලාවක ඇඳක් උඩ පෙරල ගන්න පුළුවන් සත්තු జాතියක් කියලා. ධනය බලය ලැබුණාම රටේ ඉන්න ඕන ගෑණියෙක්ව ඇඳ උඩ පෙරල ගන්න පුළුවන් ගෑනු ඉන්නේ ඒ වැඩේට තමයි කියලා මේ ඔය ධනය බලය තියෙන පිරිමි හුඟක් හිතනවා. මම හිතන්නේ චාමර සම්පත්ගේ මනෝභාවයත් එහෙම එකක්. ඒක එකක්. ඕකේ තියෙන නරකම එක තමයි අනිත් පැත්තෙන්
චාමර සම්පත් දසනායක කල්පනා කරනවා චාමර සම්පත් දසනායක අනිත් පැත්තෙන් කල්පනා කරනවා පිරිමි සහ ගැහැණු කියලා කියන්නේ ආයතනගතව හෝ කොහේ හරි තැනක වැඩ කරනකොට ආයතනයේ ප්‍රධානියා පිරිමියෙක් නම් ඒ ප්‍රධානියා යටතේ වැඩ කරන හැම ගෑණියෙක්ම ඒ ප්‍රධානියා එක්ක බුදියනවා කියලා චාමර සම්පත් විශ්වාස කරනවා. අපි කියන්නේ අපි මේ සිද්ධි අභ්‍යන්තරේ අපි දන්නේ නැහැ කියලා තැන ඉඳලා අපි කතා කරමුකෝ. මේක චාමර සම්පත්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මම මේ චාමර සම්පත්ගෙන් එන්නේ වෙන එකකට. මම මේ චාමර සම්පත් එක්ක නෙවෙයි පැටලෙන්න හදන්නේ. මේක තමයි ලංකාවේ අපි ඔය නිතර අපේ channel එකේ කතා කරන බයි මානසිකත්වයේ එක කෑල්ලක්. ඒ කියන්නේ ගෑනුන්ට පිරිමින්ට එකට වැඩ කරන්න බෑ. මම ඔක නිතර කියලා තියෙනවා. ගෑණියෙකුට ගමේ එකම ත්‍රිවිල් පදවන මිනිහෙක් එක්ක අපි නිකන් ගමේ භාෂාවෙන් කිව්වොත් එක ත්‍රිවිල් එකම ත්‍රිවිල් කාර්යයක් හයර් 3ක් යන්න බෑ. ගමේ උන් පදයක් හදනවා අර ගෑණි අර ත්‍රිවිල් කාර්යයක් බුදියනවා කියලා. එහෙමනේ. ඒක තමයි මේ මාර සදාචාරවාදී මේ කියන 2500ක සංස්කෘතික ඉතිහාසයක් තියෙන මේ ආගම විසින් හික්මවපු දහම් පාසල් ගිය හරි එන සංස්කෘතියක් සભ્યත්වයක් ගැන කතා කරන සමාජයක විදිහ. දැන් තමන්ගේ මේක මේ අපේ ප්‍රෝග්‍රෑම් එක බලන හැමෝම තමන්ගේ හදවත් වලට තට්ටු කරලා බලන්න ඕනේ මේ බයියා චාමර සම්පත් තමන් ඇතුළේ ඉන්නවද කියලා. හරි. හරිද? ඒකට හේතුව තමයි කොයි වෙලාවකවත් මේ චාමර සම්පත්ගේ මේ වීඩියෝ එක ෂෙයා කරපු හරි මේකට උඩගෙඩි දුන්න හරි මේක මා අඩෝ දුන්නා චාමර සම්පත් එල්ලකිරි ටෝක් එකක් හරි කියලා කියන කවුරුත් අඩුම තරමේ චාමර සම්පත්වත් මේ කතාව ඇත්තක්ද නැත්තක්ද කියලා දන්නේ නැහැ කියන එක චාමර සම්පත්ගේ කතාවෙන් ඔප්පු වෙනවනේ. චාමර සම්පත් කියනවා එයාට පාර්ලිමේන්තුවේ ඉන්නකොට එක්කෙනෙක් WhatsApp එකෙන් කෝල් කරලා කිව්වා. එහෙමනේ කියන්නේ. දැන් මේ එතකොට ඔය කියන ඇමතිවරයා සහ මේ ඔය කියන කාන්තාව අතර එහෙම සම්බන්ධයක් තියනවද නැද්ද කියලා චාමර සම්පත් ඇහෙන් දැකලත් නැහැ. ඇහෙන් දැකලත් නැහැ. චාමර සම්පත් ඒකට සාක්ෂිත් නැහැ. එයාට WhatsApp කෝල් එකක් දීලා කෙනෙක් කියනවා. මෙන්න මේ අහවල් නම දරන කෙනා මෙහෙම රට ගිහිල්ලා දැන් බුදියණ්ඩයි හදන්නේ ඇමතිතුමා එක්ක කියලා. ඒතකොට චාමර සම්පත් දැන් මම මේ කියන්නේ අතරම චාමර සම්පත් ළඟින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි එකත් ඇත්ත. හරිද? ඒකයි මම කියන්නේ මේ චාමර සම්පත් ගැන නෙමෙයි අපි කතා කරන්නේ අපි සමාජයක් විදියට කුණු වෙලා තියෙන තරම. ඒතකොට කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මේ අකා චාමර සම්පත් ඒ අදාළ කාන්තාව සහ අදාළ ඇමතිවරයා ආණ්ඩු පක්ෂයේ වීම නිසාම පාර්ලිමේන්තුව තුල මේක සාකච්ඡාවට අරන් ප්‍රහාරයක් එල්ල කරනවා. දැන් මම දන්නේ චාමර සම්පත් බැඳලා මම හිතන්නේ ළමයි ඉන්නවද මොකද්ද කියන්නේ මම දන්නේ නැහැ. අපි හිතමුකෝ එහෙම මම දන්නේ නැහැ. චාමර සම්පත් හිතුවද මේක ඇත්තක්ද බොරුවක්ද? දැන් උදාහරණයක් විදිහට මේක බොරුවක් නම් මෙහෙම සම්බන්ධයක් ඔය කියන දෙපාර්ශවය අතර නැත්තම් මේ කාන්තාව ඉදයින් පස්සේ වැඩට එන්නේ කොහොමද? මේ කාන්තාව විවාහ වෙලා නම් ඇයට දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ පාසල් යන්නේ කොහොමද? සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක චාමර සම්පත් කල්පනා කරාද? ඔහුගේ ස්වාමියා සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ වගේ දෙයක් කරන්න දැන් සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කියන්න කලින් අඩුම තරමේ මේක තහවුරු කරගන්න ප්‍රමාණවත් සාක්ෂි තිබිලා තමන්ගේ දේශපාලන හෙන්චයියෙක් කිව්ව පළියට මෙහෙම එකක් කියන්න මිනිහෙක් කොයිතරම් ආධ්‍යාත්මිකව නරක වෙන්න ඕනේද? කොච්චර නරක වෙන්න ඕනේද? හරි. දැන් අපි දන්නවනේ රජයේ ආයතනවල ඔය රට මම මේ ඔක්කොම මමත් මේ සමහර උපකල්පන ඇතුළේ මේක කියන්නේ. මම මේ සිද්ධිය ඇත්ත නැත්ත මම දන්නෙත් නැහැ. හැබැයි මෙහෙම තියෙනවා දැන් රාජ්‍ය ආයතන ASCII තියෙනවනේ මෙහෙම දේවල්. කවුරු හරි ඔෆිසර් කෙනෙක් කවුරු හරි එකෙකුට රට යන්න chance එකක් එනවා නම් ඒ chance එක නොලැබිච්ච අනිත් ඒවා ඔක්කොම ඒකට වලකපන්න බලාගෙන ඔය ආණ්ඩුවේ ආයතන වල රට යාම් ඔය මේ ෆොරින් ටුවර්ස් කියන ඒවාට විශාල තරගයක් තියෙනවා. එතකොට කවුරු හරි එකෙකුට ඒ chance එක හම්බුනහම ඒක අපේක්ෂාවෙන් හිටපු විශාල පිරිසක් ඒකට අංචි අදිනවා කේලම් කියනවා ඒ ගමන වලක්වලා තමන් එතනට රිංග ගන්න බලනවා. එහෙම ඒවා ලංකාවේ හැම රාජ්‍ය ආයතනයකම තියෙනවා. හරි. දේශපාලන එදිරිවාදිකම් තියෙනවා. ඒක රාජ්‍ය නෙමෙයි පෞද්ගලික අංශෙත් එහෙම නීති. දේශපාලන එදිරිවාදිකම් තියෙනවා. එතකොට චාමර සම්පත් ඒ කිසි එකක් ගැන චාමර සම්පත් මේ
දේශපාලනය ASCII තියෙන මේ වගේ කඹ ඇදීම් මේ වගේ කැතකම් හොඳට දන්නේ කෙනෙක්නේ. පල්ලෙහාම ඉඳලා දේශපාලනේ උඩට ආපු කෙනෙක්නේ. යාගේ වචන වලින්ම කියන. ඒතකොට ඒ කිසි දෙයක් තහවුරු කරගන්න නැතුව කිසිම සාක්ෂියක් නැතුව මිනිස්සුන්ගේ ගෞරවයට, මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වයට, මිනිස්සුන්ගේ පෞරුෂයන් වලට, පවුල් වලට, දරුවන්ට පාරට බැහැලා යන්න බැරි જાතියට මේ જાතියේ ප්‍රකාශ කරන එකම චාමර සම්පත්ලා පාර්ලිමේන්තුවේ ඉන්න නුසුදුසුයි කියලා ඔප්පු කරනවා කියලා මං කියන්නේ. නුසුදුසුයි කියලා. තව මිනිහෙකුට ගරු කරන්න බැරි වුන් පාර්ලිමේන්තුවක ඉන්න ඕනේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ මේ මොනවා හරි වරදකට, අපරාධයකට, සමාජ අසාධාරණයක් වෙනුවෙන් පෙනී හිටින්න එපා කියන එක නෙමෙයි. හැබැයි මේ જાතියට තොරතුරු කරුණු කාරණා හොයලා බලන්න නැතුව විශේෂයෙන්ම මිනිසුන්ගේ ජීවිතවල ඊටාම සංවේදී කලාපවලට හරි සමහර විට මේ ප්‍රවෘත්තියම ඇති ඔය පවුල දෙදරලා යන්න. සමහර විට ඒ දරුවට ආයි කවදාවත් Taman යන පාසලට යන්න බැරි වෙන්න. යාළුවෝ අතර ඒ දරුවට සමාජයට මූණ දෙන්න බැරි වෙන්න. මේ කිසි එකක් චාමර සම්පත්ලට වැඩක් නැහැ. දැන් කවුරු හරි හයි උඹට ඔච්චර මොකද්ද තියෙන අමාරුව? එහෙනම් ඉතින් ජෙප්පෝ කොච්චර ಜಾති කිව්වද මහින්දලට නාමල්ලට කියලා. ඒක ඒ ජෙප්පොත් එක්ක බේර ගන්න. අපි කියන්නේ අපි කියලා නෑනේ. අපි නාමල් රාජපක්ෂව නැත්නම් රාජපක්ෂලව එහෙම නැත්නම් මේ ලංකාවේ ඉන්න දේශපාලඥයන්ව ඕනෑ තරම් ප්‍රමාණයක් අපි විවේචනය කරලා තියෙනවා. හැබැයි කොහේ හරි හොයලා දීපල්ලා අපි කිසි එකෙක්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධව පෞල් ජීවිත සම්බන්ධව මම මේක නිතර කියන එකනේ. හරි මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන ඒ මිනිසුන්ගේ ජීවිතවලට සංවේදී වෙන කෑලි අපි කියන්නේ. ඒ නිසා මේක එළියේ අනිත් අයත් එක්ක බේර ගන්න අපි කතා කරන්නේ මං වග වෙන්නේ මම කියන ඒවා සම්බන්ධයෙන්. ඒතර මං අවුරුදු 20ක් විතර එළියේ මහා පොළොවේ දේශපාලනය කරපු මිනිහෙක්. මම දේශපාලන රැස්වීම් 100,000 ගානක කතා කරලා තියෙනවා. ඒ කතා කරපු කොහේ හරි කතාවක් රෙකෝඩ් වෙලා දිනනවා නම් අපි කොහෙවත් මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතවලට ගහලා නැහැ. හේතුව තමයි මම පුද්ගලිකව විශ්වාස කරනවා අපිට සමාජයේ විවේචනය කරන්නත් බෑ. අපිට දේශපාලනය කරන්නත් බෑ. අනේකාගේ ආත්ම ගරුත්වය උන්ගේ ජීවිතේ ඊටාම සියුම් සාධාරණ තැන් වලට ගරු කරන්න අපිට බැරි නම් අපි මේ වැඩේට සුදුසු නෑ කියලා මම හිතනවා. ඒ නිසා පළවෙනි එක තමයි මේ චාමර සම්පත් දසනායකලා වගේ මිනිස්සු පාර්ලිමේන්තුවේ නොසිටිය යුත්තේ කියන එක. ඒ කියන්නේ ආයෙ මම කියන්නේ මට හරි හිරිකිත හිතුණා මේ ඔහු විසින්ම තහවුරු කරලා කියනවා. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම කෑල්ල. ඔහු විසින්ම තහවුරු කරලා කියනවා මට මේක WhatsApp කෝල් එකකින් තමයි ආවේ. පාර්ලිමේන්තුවේ කතාව කරන්න විනාඩි 5කට කලින්. කියන්නේ ඔහු විසින්ම තහවුරු කරලා කියනවා මමවත් මේක ඇත්ත නැත්ත දන්නේ නැහැ කියලා. හරි. ඒතර එහෙම මිනිසුන්ගේ ජීවිතවලට කියන එක හරිද චාමර? කඳයි බඩයි තිබ්බ පළියට එහෙම මිනිසුන්ගේ ආත්මගරුත්වයන් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. හරි. ඉතින් ඔය පොලිටික්ස් නෙවෙයි. ඕක වෙන වැඩක්. ඕක තමයි අපි අර අපේ channel එකේ කාලයක් තිස්සේ කතා කර ඉන්න බයියන්ගේ ලෝකයේ ස්වභාවය. ඔය චාමර සම්පත් තමයි මම හිතන්නේ මේ වෙලාවේ ඉන්න බයි එකේ මං හිතන්නේ පරමාදර්ශී බයියනේ චාමර සම්පත් කියන්නේ. එතකොට චාමර සම්පත්ලගෙන් මීට වඩා විදග්ධ කතා බලාපොරොත්තු වෙන්න බෑ. දැන් මම ආයෙත් පටන් ගත්ත තැනට ආවොත් මම කියන්නේ මේ ටික කිව්වේ චාමර සම්පත්ට නෙවෙයි. හරි අපි මේ දවස් ටිකේම අපි channel එකේ කතා කරන්නේ දැන් මගේ මේ channel එක බලන මේ ලක්ෂයක් 1.10ක් ඉන්න එකෙන් මේ වීඩියෝ එක අපි හිතමු 30000ක් බලනවා කියලා. ඒ 30000ට අපි කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල සංවේදී තැන්වලට දේවල් කියන්න කලින් චාමර සම්පත් වෙන්න එපා. හරි. ඒ කියන්නේ අපි හැමෝම කොහේ හරි තැනකින් මේ දිගට මම මේ දවස්වල කියන එකනේ අපි මේ සදාචාර සමාජයක් සම්බන්ධව එක. හරි ඒ නිසා මොකද ওই જાතිය වැඩ කරන ගොඩාක් අය අපි දැකලා තියෙනවා. මේ අපි මේ බලන ඔබ මම අතරෙත් මේ જાතියේ සත්තු මේ જાතියේ බයියෝ ඉන්නවා. එහෙම බයි කෑරි තියෙනවා. හරි. අපි චාමර සම්පත්ලා වෙන්න ඕනේ නැහැ කියලා මං කියන්නේ. හේතුව
මම මේක මේ තරම් බර දාලා කියන්නේ මේ ජාතියේ කටකතා මේ ජාතියේ ඔෆිස් වල ආණ්ඩුවේ කාර්යාලවල ගෑනුන්ට පිරිමින්ට හැදිච්ච කතා නිසා කැඩිලා ගිය පව් අනාථ වෙච්ච දරුවෝ මං හිතන්නේ උඹලා අපි ඔක්කොම සමාජයේ දැකලා තියෙනවා. මේ චාමර සම්පත්ලගේ ජාතියේ අනුන්ගේ නිදියන කාමර වලින් ආතල් ගන්න පොරවල් හින්දා කියන එක විතරයි කියන්න ඕනේ. ඉතින් මේක හරි කනගාටුදායක තත්ත්වයක්. උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරයෙකුට අනේකාගේ ගෞරවය රකින්න එක තේරෙන්නේ නැත්නම් මට තේරෙන්නේ නැහැ. හරි. ඉතින් අපි පව් රට පව් සමාජයක් විදිහටම ඊටාම අසරණයි. මුන් පාර්ලිමේන්තුවට තව පාරක් එනවද නැද්ද කියන එක ඉතින් බදුල්ලේ මිනිසුන් වැඩක්. ඒක ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයලුනේ ඒකට කියන්නේ. ඒ නිසා ඒකට අපිට මොකුත් කියන්න බෑ. තව එකක් තියෙනවා. තව එකක් නෙමෙයි අතරම තව දෙකක් තියෙනවා. ඒ තමයි චාමර සම්පත්ලා ඔය ඔයගොල්ලෝ විපක්ෂයේ ඉන්න තව හේතුවක් ඕක. ඒ කියන්නේ මේ පහුගිය කාලේ මැති ඇමතිවරු, മന്ത്രിවරු තමන්ගේ කාර්ය මණ්ඩලවල තමන්ගේ කාර්යාල ඇතුලේ දැන් චාමර සම්පත් ඒ කියපු එකේම එහෙම අදහසකුත් තියෙනවානේ. කියන්නේ ගෑනුන්ව ධනය බලය ඉස්සරහා පාවිච්චි කිරීම එහෙම උන්ට ආතල් ගන්න දෙන්න බෑ වගේ කිව්ව ටෝන් එකේ තියෙනවා. මං හිතන්නේ ඒගොල්ලෝ අපිට නොකියන මොකක් හරි දිග කතාවක්. හරි. මං පටන් ගන්නකොට කිව්වේ ඒක තමයි ධනය සහ බලය කියන්නේ ගෑනුන්ගේ ඇඳන් වල නිදි කරෝ ගන්න තියෙන මෙවලමක් කියලා හිතන එකම විශාල සමාජ ඛේදවාචකයක්. මම එතනින් එහාට ඒක කතා කරන්නේ නැහැ. ඒකට හේතුව මම චාමර සම්පත් වෙන්න ඕනේ නැති හින්දා. හරි. මොකද ඒගොල්ලෝ ධනය සහ බලය කොයි විදිහටද පාවිච්චි කරේ කියන එක ඒගොල්ලෝගේ හෘද සාක්ෂිය දන්න හින්දා සමහර විට ඔය වගේ කෑලි පයින්නවා වෙන්නත් පුළුවන්. නමුත් තව ඒකත් මම ඇහින් දැක්කේ නැති හින්දා අපි එතනින් ඒ කතාව නතර කරමු. හැබැයි මේකේ තව දිගුවක් තියෙනවා. ඒ තමයි චාමර සම්පත්ම කියන විදිහට මේ ලැයිස්තුවෙන් චාමර සම්පත් මේ ප්‍රකාශය කළාට පස්සේ මේ ප්‍රකාශයට මූණ දෙන්න දීමෙන් සිද්ධ වෙයි කියලා හිතන යම් අපහසුතාවයක් නිසා ඒ කාන්තාවගේ නම ඒ ලැයිස්තුවෙන් අයින් කරා නම් මම හිතන්නේ මම දන්න විදිහට අමාත්‍යවරයෙක්ගේ මහජන සම්බන්ධීකරණ නිලධාරිනියක් අය ඒ හේතුව නිසා ඒ නම අයින් කරා නම් මං හිතන්නේ ආණ්ඩුවත් තමන්ගේ කශේරුකාව ගැන තව 3-4 පාරක් හිතන්න ඕනේ කියලා මං විශ්වාස කරනවා. ඒකට හේතුව අමාත්‍යවරුන් විදේශගත වෙනකොට මේ ආණ්ඩුවේ ජනාධිපතිවරු ජනාධිපතිවරයා අගමැතිවරිය එහෙම අමාත්‍යවරුන් විදේශගත වෙනකොට මේ ආණ්ඩුවේ පහුගිය ආණ්ඩුවලත් පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කෙනෙක් දෙන්නෙක් යනවා. ඒක සාමාන්‍ය දෙයක්. කවුරු හරි හිතනවා නම් මේ ආණ්ඩුවේ ඇමතිවරුත් එක්ක එහෙම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කවුරුත් යන්නේ නැහැ කියලා නෑ යන්න ඕන නිසා යනවා. ඒ කියන්නේ අමාත්‍යවරයා යන්නේ රාජ්‍ය තාන්ත්‍රික වැඩ ටිකකට. ඒකේ තියෙනවා විශාල කෝඩිනේෂන් පාර්ට් එකක්. ඒතොර ඒ ටික කරන්න පෞද්ගලික ලේකම්වරයා හෝ මහජන සාමාන්‍යයෙන් අමාත්‍යවරු මෙහෙම එකක් කරනවා. ඒ තමයි තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ඉන්නවා නම් ඒක මම කියන්නේ මම දන්නේ නැහැ මේ ආණ්ඩුවේ කොහොමද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අමාත්‍යවරු ඉස්සර නම් ඉතින් ඔය පෞද්ගලික කාර්ය මණ්ඩල බුරුතු පිටින් ගියා. සමහර ඇමතිවරු මෙන්න මෙහෙම එකක් කරා. පෞද්ගලික ලේකම් ඉන්නවා, මහජන සම්බන්ධීකරණ ලේකම් ඉන්නවා. ඔහොම ඉන්නවනේ කීප දෙනෙක් මාධ්‍ය ලේකම් ඉන්නවා. කීප දෙනෙක් ඉන්නවනේ අමාත්‍යතුමාගේ තුමියගේ කාර්ය මණ්ඩලය කියලා. එතකොට කරන්නේ ඉතින් මෙහෙමයි. ඇමතිතුමා විදේශ සංචාර හම්බුනාම අර කණ්ඩායමට බෙදලා දෙනවා. එකක් එක්ක යනවා පෞද්ගලික ලේකම්ව, තව එකක් එක්ක යනවා මාධ්‍ය ලේකම්ව. ඌට කියනවා මගේ වැඩ ටික උඹ ඇවිල්ලා අර නැත්තම් ස්ටාෆ් එක අතරත් පොඩි අන්බැලන්ස් එකක් හැදෙනවා. එහෙමත් තියෙනවා. ඒවා මං කියන්නේ යම් සදාචාරයන්ට යටත් ඇත්තටම. තමන්ගේ ස්ටාෆ් එකේ 5 දෙනෙක් ඉන්නවනම් හැමදාම එකාව ගෙනියන්නේ නැතුව එක දවසකට PRO ගෙනියනවා, තව දවසකට ප්‍රයිවට් සෙක්‍රටරිව ගෙනියනවා, ඊළඟ සැරේ මීඩියා සෙක්‍රටරිව ගෙනියනවා. එහෙම තියෙනවා. ඒවා මං හිතන්නේ තමන්ගේ උදව්වට කවුරු හරි ගෙනියන්න ඕන නම් එහෙම වෙන් කරගෙන ගෙනියන්න පුළුවන්. හැබැයි කාන්තා ඇමතිවරියක් පිරිමියෙක් එක්ක විදේශගත වීම විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ පුරුෂ මූලික ක්‍රමේ හැටි පුරුෂ මූලික ක්‍රමේ හැටි. එහෙනම් ඇමතිවරියක් මේ පිරිමියෙක් අරගෙන රට ගියා කියලා අපි කවුරු එහෙම අහන්නේ නැහැ. ඔකේ අනිත් පැත්ත තමයි එන්නේ.
ඒ පුරුෂාධිපත්‍ය විසින් තමයි ඒ පද හදන්නෙත් එහෙමයි. ඒවට ගෑනුත් සෑහෙන ප්‍රමාණයක් සමහර වෙලාවට දැන හෝ නොදැන හුමිටි තියෙනවා. හරි කෙසේ වෙතත් ඒක වෙන පොඩි සමාජ විද්‍යාත්මක කැලලක් මට කියන්න ඕන එක තියෙන්නේ මෙතන ඒ තමයි යම් හේකින් චාමර සම්පත් වගේ පටු දේවල් පිළිබඳව මේ ඒකයි මං කිව්වේ අර ධනය බලය තියෙන්නේ ගෑනුන් ඇඳවල වල හේතු කරගන්න කියලා හිතන જાතිය මිනිහෙක් කරපු ප්‍රකාශයක් නිසා ඇය විදේශගත ඒ සංචාරයට සහභාගී වීම අකුල ගත්තා නම් ආණ්ඩුව තමන්ගේ කොන්ද පරීක්ෂා කරගන්නත් ඕනේ. ඒකට හේතුව තමන් කරන දේ හරිනම් ඒවා පිළිබඳ විනිවිද භාවයක් තියෙනවා නම් හරි. අද වෙනකොට ස්ත්‍රී පුරුෂ ලිංග ભેදය කියලා කියන එක මේ චාමර සම්පත් වලට කියව ගන්න බැරි තරම් ඉතා විශාල පුළුල් එකක්. විශාල එකක් ඒක. විශාල එකක්. එතකොට ඔය කියන විදිහට ගෑනුන්ට පිරිමින්ට චිත්‍රපටි වල රඟපාන්නත් බෑ. නේද? මාර කේස් එකක් නේ. ඒ කියන්නේ නළුවෙකුටයි නිලියෙකුටයි චිත්‍රපටියක රඟපාන්නත් බෑනේ. එතකොට ලංකාවේ ඉන්න නිලියෝ ඔක්කොම තමන් රඟපාන නළුවා එක්ක ඇත්තට බුදියනවා. එහෙම නෑනේ. ඒතර කාර්යාලයක සෑම පෞද්ගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ ඉන්න සෑම කාන්තාවක්ම තමන්ගේ බොස් එක්ක බුදියනවා. එහෙමද චාමර සම්පත්ලා හිතන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව මීට වඩා මේ ප්‍රශ්නේ සම්බන්ධව ටිකක් අශේරුකාවක් ඇතුව තීන්දුව ගත්තා නම් ඒ කියන්නේ මම හිතන්නේ අය යන්න හිටියා නම් ඇයට යන්න නොදී ඒ ලයිස්තුවේ නම ඉවත් කිරීම ඊටාම විශාල අනුවන ක්‍රියාකාරකමක්. ඒක නොකළ යුතුව තිබුණු දෙයක්. විශේෂයෙන්ම මේ චාමර සම්පත්ලා වගේ මිනිස්සු කියන දේවල් වලට කලබල වෙන්න තරම් මේ ආණ්ඩුව පටු තැනක දේශපාලනිකව ඉන්නවා කියන එක ටිකක් කනගාටුවට කාරණයක් කියන එකත් කියන්න ඕන. ඊට වඩා ටිකක් එඩිතර විදිහකට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ආණ්ඩුවට පුළුවන් වෙන්න තිබුණා කියලා මම කියන්නේ. ඒක එහෙම වුණා නම් ඊට වඩා ආඩම්බරයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මේවා මහා ලොකු දේවල් නොවුනට ආයිත් අපි මතක් කරන්නේ මේ සලකුණු සදාචාර සම්පන්න සලකුණු නොකර මේ සමාජයේ ඉස්සරහට යන්න බෑ කියලා අපි විශ්වාස කරන නිසායි අපි මේවා කතා කරන්නේ. එහෙනම් සුගිල ජය වේවා.